හරි ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මුලින්ම කියන්න ඕනේ ළඟදි දවසක මම හිතන්නේ දැන් දවසක් දෙකක් විතර වෙනවා. රිසල්ට්ස් ආවා ඕනෑ කරපු නංගිගේ. ඉතින් හැමෝටම හරි ආදරයෙන් සුබ පතනවා. අද අපි පොඩි ගමනක් යන්න තමයි හදන්නේ. ඉතින් ඉක්මනට මම සෝදලා වශීතා ගැන මම ලෑස්ති වෙන්නේ ගමන යන්න. යන්න හිතන්නේ වෙන්නේ. හැබැයි හස්බන්ඩ් කිව්වා නැහැ ගියත් හොඳයි. ඕනේ තමයි ඉක්මනට ලෑස්ති වෙලා අපි දැන් ගමන යනවා. යන්නේ කොට්ටව. මං පුදුමාකාර නිස්කලංක හරිම ඇත්තටම සතියකට පාරක්වත් මං හිතන්නේ මේ වගේ තැනකට අපි යන්න ඕනේ. මොකද අපි ඇත්තටම හරිම මුළු සතිය පුරාම බිසි වෙලා ඉන්නේ. ඉතින් ඔන්න දැන් අපි යනවා. මං හිතන්නේ අපිට ඇත්තටම අපි ගෙදර ඉඳන් ලොකු දුරක් නැහැ. අපි යන ගමන් කෑමත් අරන් තමයි ගියේ. මොකද අපි උදේ කාලා හිටියේ නැහැ. ඉතින් අපි මෙතනින් තමයි කෑම ගත්තේ. කෑම අරන් මේ තියෙන එන්ට්‍රන්ස් එක. එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වුණාට පස්සේ යාලා ටිකට් එකක් ගන්න ඕනේ අපි. ඉතින් ඒක නම් ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඉතින් අපි ඊට පස්සේ කෑමත් කාලා තමයි පූල් එකට බැස්සේ. මොකද අපි උන්ටම බඩගින්න හිටියේ. මම බරක් වෙලා ඇත්තටම නැගිටිය නිසා උදේට කෑවෙත් නැහැ අපි. ඉතින් මම දැන් කාලා පූල් එකට බහින්න තමයි යන්නේ. ඉතින් අපේ ජීවිතේට ඕන තරම් අමාරු කාලේ එනවා. ඇත්තටම හස්බන්ඩ්යි මමයි සෑහෙන ලොකු අමාරු කාලයක් පහු කරලා දැන් ටිකක් සතුටින් ඉන්නවා. ඇත්තටම ජීවිතේ එහෙම තමයි මම හිතන්නේ. මොකද හැම විදිහකම දේවල් ජීවිතයකට එන්න ඕනි. ඒතකොට තමයි අපි ඇත්තටම ශක්තිමත් වෙන්නේ. ඉතින් මේ වගේ දවස් ජීවිතේට එන එක ගොඩක් වටිනවා. මොකද අපිට අපේ වෙනුවෙන් වෙලාවක් දෙන්න ඇත්තටම හම්බෙන්නේ නැහැ තියෙන වැඩ එක. මම සතියේම ඔෆිස් යනවා. හස්බන්ඩ්ත් එයාගේ වැඩ. ඉතින් අනිත් එක හස්බන්ඩ් දැන් ගියන් පස්සේ ඇත්තටම අපිට අවුරුද්දක විතර කාලයක් තනියෙන් ඉන්න වෙන්නේ. ඉතින් ඒවත් එක්ක අපි මේ වගේ වෙලාවල් ගන්න එක මම හිතන්නේ ගොඩක් වටිනවා. ඉස්සරහදීත් මේ වගේම බ්ලොග්ස් වලින් හමු වෙනවා. හැමෝටම සුබ දවසක්.